ආයුබෝවන් යාළුවනි. ඉතින් තවත් සුන්දර දවසක ලස්සන ගමනාන්තයක ආරම්භයක්. ඉතින් අද අපි ඉන්නේ බලංගොඩ. ඉතින් දවස් 3ක ගමනක පළමු දවසේ අපේ පළවෙනි ගමනාන්තය දියවිනි ඇල්ල. දියවිනි ඇල්ලට එනවා නම් බලංගොඩට ඇවිත් කල්තොට පාරේ රජවකට ඇවිත් රජවකින් කපුගල පාරේ තමයි දියවින්න ගම්මානයට එන්න තියෙන්නේ. දියවින්න ගමට ආවට පස්සේ දියවින්න දේවගිරි රජමහා විහාරය පාරේ මෙන්න මේ සුන්දර වෙල්යාය මැදින් තමයි දියවින්න ඇල්ලට යන්න තියෙන්නේ. දේවගිරි විහාරයේ වැඳ පුදාගත් අපි දියවින්න ඇල්ල දෙසට ගමන ආරම්භ කළා. නිහඬ පරිසරයත් ගස් අතරින් එන හුළඟත් කුරුල්ලන්ගේ සද්දත් එක්ක අපට මේ ගමනට හොඳ ජීවයක් ලැබුණා. ඉතින් දියවින්න ඇල්ලට ඒ නම් හැදුණු විදිය ගත්තාම හැඩයේදී ඉන්නක් ලෙස ඇති නිසා දිය ඉන්න ඇල්ල පසු කලක දියවින්න ඇල්ල නමින් ප්‍රසිද්ධියට පත් වුණා. කිලෝමීටර් ගණනාවක් පහු කරලා අවසානයේ දියවිනි ඇල්ල අපිව පිළිගත්තා. මේ තමයි අද ගමනේ පළමු අමතක නොවන මතකය. මීටර් 60ක් උස මෙම ඇල්ල දියඇලි අතර 37 වන ස්ථානයේ සිටිනවා. දියවිනි ඔයෙන් ආරම්භ වන මෙය අවසානයේ වලවේ ගඟට එකතු වෙනවා. මෙතන තියෙන සීතල හුළඟත් ඇල්ලේ හඬත් එක්ක ලැබෙන අත්දැකීම නම් ඇත්තටම විශේෂයි. ඉතින් මේ දියවිනි ඇල්ල ප්‍රදේශයේ නිදන් ඇති බවට සඳහන් වෙනවා. ගල් බඳුන් 3ක දමා එම ප්‍රදේශයේ නිදන් කර ඇති බව සහ ඇල්ලේ වතුර අඩු කාලෙට ඇල්ල මැද හරියෙන් ගලෙන් නිමවපු නාග රූපයක් මතුවෙනවා කියලා කියනවා. මෙතන ඉඳන් බලද්දි ඈතින් දිස්වන්නේ උඩවලව ජලාශයයි. ඒ එක්කම දියවින්න ගම්මානය අපූර්ව දර්ශනයට තවත් ලස්සන එකතු කරනවා. සුන්දර දියවිනි ඇල්ලට සමුදුන් අපේ ඊළඟ ගමනාන්තයේ උනේ හුණුගල් පොකුණ. ඉතින් අපි ඉන්නේ මේ තැන්න ගම්මානයේ. දියවින්න ගමේ ඉඳලා කල්තොට පාරෙන් තැන්නට එන්න පුළුවන්. නැත්තම් බලංගොඩින් රජවකට ඇවිල්ලත් තැන්න ගම්මානයට එන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ ගමන් කරන්නේ රජවක රක්ෂිත වනාන්තරයේ. අපි දැන් ඉන්නේ හුණුගල් පොකුණ ළඟ. මේ ස්වභාවික පොකුණ හැදිලා තියෙන්නේ හුණුගල් පාෂාණ අතරින්. ඒ නිසා තමයි මේ ස්ථානයට හුණුගල් පොකුණ කියලා නම ලැබිලා තියෙන්නේ. පැහැදිලි සිසිල් ජලයෙන් වටේම තියෙන සෝබාදහමේ සුන්දරත්වයත් නිසා මෙතනට එන ඕනෑම කෙනෙකුට සුවිශේෂී අත්දැකීමක් ලැබෙනවා. හුණුගල් පොකුණට පැමිණෙන හැමෝම මේ ස්ථානයේ නීති රීති පිළිපදින්න අමතක කරන්න එපා. පොකුණ මත ඇවිදීම, නෑම, කැලිකසර පරිසරයට බැහැර කිරීම, ඒ වගේම මෙහි ගිනි දැල්වීමත් සම්පූර්ණයෙන්ම තහනම්.
මේ වගේ සුන්දර ස්ථාන අනාගත පරපුරට ආරක්ෂා කර තබා ගැනීම අපි හැමෝගෙම වගකීමක්. ඉන්පසු කල්තොට ඇනිකට් එකෙන් නාදන පිරිසුදුන අප පළවෙන දවසේ අවසාන ගමනාන්තය වන කූරගල ආරණ්‍ය සේනාසනය වෙත පිවිසුණා. කූරගල ආරණ්‍ය සේනාසනයේ අපේ පළමු නැවතුම ධාතු මන්දිරය. ගෞරවයෙන් සහ නිහතමානීව මේ පූජනීය ස්ථානයට අපි ඇතුළු වෙමු. නිස්කලංක පරිසරයත් කඳු අතර සැඟවුණු මේ පිම්බීමත් වචනවලින් විස්තර කරන්න අමාරු තරම් සුන්දරයි. ධාතු මන්දිරයේ වැඳ පුදා ගැනීමෙන් පසුව අපි ඊළඟට ගියේ චෛත්‍ය වහන්සේ වන්දනාමාන කරන්න. මේ පින්බිමේ තියෙන නිස්කලංක බවත් ආගමික ගෞරවයත් හිතට පුදුමාකාර සැනසීමක් ගෙනාවා. අපිත් ගෞරවයෙන් චෛත්‍ය වහන්සේ වන්දනාමාන කර ආශිර්වාද ලබා ගත්තා. දේව ප්‍රතිමාවට ගෞරවයෙන් වන්දනාමාන කරමින් අපේ පළමු දවසේ ගමන නිමාවට පත්වෙනවා. සොබා දහමත් ඉතිහාසයත් ආධ්‍යාත්මිකත්වයත් එක්ක ගෙවුණු මේ දවස අපේ ජීවිතයේ තවත් ලස්සන මතකයක්. ඊළඟ කොටසින් නැවත හමු වෙමු. තෙරුවන් සරණයි.